මේක තමයි කාමරේ. මේක තව එකෙක් ඉන්නවා. හැබැයි මිනිහත් එක්ක ෂෙයාර් කරගෙන ඉන්න ඕනේ. මිනිහගේ බඩු තමයි අර තියෙන්නේ. මේ මං මේ බෑග් එක මෙතනින් තියන්නද? තියෙනවා. බොනවද? අනේ නෑ. බොන්න බෑ, තනියම බීලා ඉන්න බෑ. ගෝරි බෑ. මොකද මම අමාත්‍ය සංවිධානයේ වැඩ බලන සභාපති කෙනෙක්ගේ යාළුවෙක්. මේ තියෙන්නේ ලිඳ. මේකෙන් තමයි නාන්න තියෙන්නේ. මේක හරි යමුරයිනේ. ඉතින් ඔයි බැහැලා නාන්න ඕනේ. මේ කඹේකුයි බාල්දියකුයි තියෙන නාන්න. මේ තියෙන්නේ ටොයිලට් එක. ඒයි මගේ හෙළුවේ බලන්න. ඇයි මනුස්සයෝ මං කියලා තියෙනව නේද? ඕක ඇතුළේ ඉන්නකොට සින්දුවක් කියන්න කියලා. උඹ හිතුවද මං ජෝතිපාල කියලා? සින්දු කියන්න පුළුවන්ද? බෑ. අඩු ගානේ කවියක්වත් බෑ. ඈ එහෙම නැත්නම් අඩු ගානේ තාලයකට හුවක්වත් කියන්න වෙනවා. නැත්නම් ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර් 4ක් විතර පයින් ගිහිල්ලා ආණ්ඩුවේ වැසිකිළියට තමයි යන්න වෙන්නේ. ඇයි ඒ? මේකේ ලොක් එකක් නැහැ. මොකද අයියේ මගේ පස්සෙන් එන්නේ? කාමරයට ගිහලා අඳුම් මාරු කරගන්නවා. මූට කොච්චර කිව්වත් අහන්නේ නැහැ නේ මේකට ලොක් එකක් දාන්න කියලා. යකෝ මිනිහෙකුට මේ වැඩේවත් සැනසීම කරගන්න ඉඩ දෙන්නේ නැද්ද? ඔබ දන්නවද? මේක මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අනේ යකෝ උඹයි මායි දන්න මානව හිමිකම්. තු නැවතියන් මචං ඇයි අනේ මචං මම මෙසේ ඉක්මනට වරෙන්කෝ අනේ මචං හදිසි මචං බලනු අනේ මචං වරෙන්කෝ මචං අනේ මචං සුමන පාල මාමේ මේ බලන්න මූ දැන් 4 පාරක් ගියා මේ කස්සට එන්නකෝ 4 පාර නෙමෙයි 18 පාරක් යනවා උඹ නේද ඊයර ඇවිවේ මම එළි වෙනකන් යනවා සුමන පාල මාමේ මේ එන්නකෝ මහේෂ් මගේ යකා උස්සන්න නැතුව ඇරපන් දොර. මාමේ මේක අපේ ප්‍රයිවට් බොග් කේස් එකක්. උඹ මේකට අත දාන්න එපා. තෝ ඵලයන්. වරෙන් කිව්වේ එළියට. මාමේ වැදගත් ඉන්ටර්විව් එකක් තියෙනවා. මට හදිසි පරක් වෙනවා. තොට ඔච්චර හදිසි නම් ඵල නගර සභාව වැසිකිළියට. අන්න ගණ්ඩාරේ වදිනවා. මම යනවා. මේ මාමේ මු නිකන් ඉන්නේ මාමේ හිටගෙන ඉන්නේ. මුකුත් කරන්නේ නැහැ. මං හිටගෙන තමයි ඒක කරන්නේ. උඹට මොකද? Indah, itu pion, itu deh. Allah biar. Jangan terus, jangan. Saya. කවුද යකෝ දොර වෙන්නේ මාමේ දැන් කොහෙද යන්නේ උඹ දැන් කොහෙද යන්නේ තෝ කුටුනානේ තෝ මට වතුර ගහන්න ගහන්න එපා අම්මා ඔබේ පපුව මාමේ අරු මාමට පොල් ගැහුවා මාමට නෙමෙයි මාමේ ගැහුවේ මූට ගැහුවේ නෑ මාමා මූට පොල් ගැහුවා ඈ මං කාටද යකෝ ගැහුවේ ගුටි කෑවා මින්ද අල්ලපවක මං හතර හන්දි කඩනවා ඕකගේ අල්ලපවක මොකද නැවතියන් දුවවද මාමේ
ගති ගඩ මාමි මාමි ඇඳගනි ඔය ලස්සනට ඇනන් ඇවිත්තියෙන්නේ එයා ලස්සන්ට ඇදන් ඉන්න ඔව්. උබෙලි වෙල්ලි ඇඳගන්න මේ. උබෙලි වෙල්ලි මම මාමි මෙතන මොකක් හරි ප්‍රශ්නයක් නම් මං පස්සේ එන්න. අපේ කිසි ප්‍රශ්නයක් නෑ අපි මේ මල්ලෝපොර පුරුදු වෙනවා ඒක තමයි මෙතන කවුද සිරිමල් කියන්නේ? සිරිමල් කියන්නේ මම මූ මට ඔත් එක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් මාවම් වෙන්න විල්ලදී මාමි ඇයි? දැක්කද නෑ එයා මගේ මුකුත් දැක්කනේ මං ඔක්කොම සරණයෙන් වහගෙන හිටියේ ඔය මගුල නෙමි එහෙනම්? මාමි දැක්ක නේද අදරුව හොයාගෙන කෙල්ලෙක් ඇවිත් හෙට අනිද්දම ඕකා ඔය කෙල්ලව අරන් ඇවිල්ලා මෙහෙ බින්නමයි කවුද දන්න උගේ සහෝදරයක්ද කියලා සහෝදරියක් ඔව් උඹ කොහොමද ඒක දැකපු ගමන් එහෙම කියන්නේ ඇයි බං ඒ කෙල්ලත් කන්නාඩි දාලා අපේ සිරිමල්ලත් කන්නාඩි දාලා අනේ අම්මා බාල දැන් උඹ කියන්නේ එතකොට ලංකාවේ කන්නාඩි දාන හැමෝම නෑදෑයෝ සහෝදර සහෝදරියෝ කියලාද සමහර විට එහෙම වෙන්න පුළුවන් ඉතින් මාමි උඹත් කන්නාඩි දාන්න එතකොට මිනිසුන්ට කියන්න පුළුවන් සිරිමලයි ඒ කෙල්ලයි තෝයි එක පවුලේ කියලා එතකොට උඹ ඇවිල්ලා මුන් දෙන්නගේ අවජාතක පියාද අවජාතක නෑ තෝ ඒ කතා කියන්න බඹට බලන්න මෙතන අවජාතක අවජාතක